Ciao lamai, welcome to my YouTube channel. අද අපි යනවා චෙන්ත්‍රකේ තියෙන රොක්ක පාක් එකට. ඔයාලත් එන්න මාත් එක්ක යන්න. ළමයි අපිට හිතුණා දවසක් දාගෙන මේ වගේ ලස්සන හවස් වරුවක කට්ටියම එකතු වෙලා මේ වගේ ලස්සන පික්නික් ඩේට් එකක් යන්න. ඉතින් අපි දවසක් එකට වෙන් කරගෙන අපි කට්ටියම එකතු වුණා මේ පාර්ක් එකට. අපි ඉතින් අපිට පුළුවන් විදියට ලස්සන මතකයන් අපි අපේ ජීවිතවලට එකතු කරගත්තා. අපි හැම සතුටු වුණා, එන්ජොයි කරා, සෙල්ලම් කරා, ෆන් ගත්තා. ආදරේ අපි ලස්සන මොහොතක් අපි හැමෝම ගත කරා. අපේ මේ පොඩිත්තා ෆස්ට් ටයිම් එයාගේ පුංචට ලස්සන මලක් හදලා දුන්නා. චුටි මිකි බබා මාර විදියට එන්ජොයි කරා, සතුටු වුණා. අපි හැමෝම එයාත් එක්ක සෙල්ලම් කරා. මිකෙල් කැමති පාක් එකට ගිහින් සෙල්ලම් කරලා විනෝද වෙන්න. ඉතින් ඇත්තටම අපිට මේ විදිහට එකතු වෙන්න උනේ ගොඩ කාලෙකින්. ඉතින් අපිත් සතුටු වෙලා ලස්සනට ඒ මොහොත ඒ විදිහට ඒ කට්ටියම ආදරෙන් ලස්සන විදිහට ගත කරා. ගයිස්, මේ තියෙන අපි ගියපු රොක්ක පාක් එක මේක පුදුම ලස්සනයි. මාර ලස්සනයි. අපි පාක් එකේදී අපිට බඩගින්නක් ආපු නිසා අපි ඕඩර් කරා පිට්සා. අපි අද කන්නේ පිට්සා. ඕගොල්ලෝ දන්නවද දුර ඇතින් කවුද එන්නේ කියලා? එන්නේ මගේ තාත්තයි මගේ අයියයි. මොකද අපි දැන් කන්න ඕඩර් කරා. අපිට බොන්න මොකුත් තිබ්බේ නැති හින්දා ඒගොල්ලෝ කඩේට ගිහින් ගෙනාවා අපිට soft drink. ළමයි, මේ තියෙන අපේ ඕඩර් කරපු පිට්සා අපි දැන් කන්න යන්නේ. මේ තියෙන්නේ අපේ බීම. ළමයි, අපේ චූටි එක්කෙනාට මාර දඟලිල්ලක් තියෙන, පුදුම විසයක් තියෙන්නේ. ළමයි, මේ පාක් එකේ පළතුරු ගස් තියෙනවා, මල් ගස් තියෙනවා. මල් ගස් දැන් ගොඩක් තියෙනවා. රස්නික කාලෙට මේ මල් ගස් පිරෙන්නම මල් තියෙනවා. අඩුම තරමේ කොළයක්වත් එහෙම පේන්නේ නැහැ. මාර පුදුම ලස්සනයි. බලන් ඉන්න ආසයි. මේ පාර්ක් එක ගාව ලස්සන ගඟක් තියෙනවා. අපි දැන් කට්ටියම ඒ ගඟට යන ගමන් තමයි මේ ඉන්නේ. හැබැයි ඒ ගඟේ රස්නේ කාලේට නම් වතුර චුට්ටයි තියෙන්නේ. එහෙම ලොකුට නෑ. ඉතින් හැබැයි මාර ලස්සනයි. අවුවයි පුදුම විදිහට අවුවයි. අවුව සැර වුණාට ඒ ගඟේ වතුර පුදුම සීතලයි ළමයි. මිකේල වතුරට පුදුම ආසාවක් තියෙන්නේ. අන්තිමට අඬලා කොහොම හරි වතුරත් පෑගුවා. Hi guys. අපේ බබා ආච්චි සියා එක ඉන්න මාර විදියට කැමති. එයා ගොඩක් ආදරේ ඒ දෙන්නට. ළමයි, අහස මාර ලස්සනයි නේද? I hope you guys enjoy this video. Thank you for watching. Bye bye. Ciao.